මිනිසා හෙලිකොප්ටර් හදන්න කලින් ටැංකි යුද යන්ත්‍ර මිනිස් සිරුර ඇතුළත රහස් හඳුනා ගන්න කලින් මේ හැමදේම එක මිනිස්සෙක් දැනගෙන හිටියා. ඒත් ඔහුගේ බුද්ධිය ඔහු ජීවත් වුණ කාලයට ඊටාම භයානකයි කියලා ලෝකේ හිතුවා. ඒ නිසා ඔහුගේ අදහස් සටහන් පොත් අතර රහස් සංකේත අතර සංගවා දැම්මා. අද අපි හෙලි කරනවා මානව ඉතිහාසයේ ශාපලත් බුද්ධිමතා ලියනාඩෝ ඩා වින්චි. මිනිසා අහස ජයගන්න සියවස් ගණනකට කලින් යුද ටැංකි රොබෝවරු ගැන හිතපු කාලය හරහා ගිය එකම එක මිනිසෙක් හිටියා. ලියනාඩෝ ඩා වින්සි. ලෝකයේ ඔහු හඳුනන්නේ මොනලිසා ඇඳපු චිත්‍ර ශිල්පියා විදිහට. ඒත් ඒක සම්පූර්ණ කතාව නෙවෙයි. ඔහු චිත්‍ර ශිල්පියෙක් විතරක් නම් අදත් ඔහු ගැන මෙච්චර කතා කරයිද? ඔහුගේ මොළය එක විෂයකට සීමා වෙලා තිබුණේ නැහැ. කලා, විද්‍යාව, වෛද්‍ය, යාන්ත්‍ර විද්‍යාව මේ හැමදේම එක මිනිසෙක් ඇතුළේ එකට ජීවත් වුණා. ලියනාඩෝ ඩා වින්සි මිනිස් සිරුර ගැන පොතකින් ඉගෙන ගත්තේ නැහැ. ඔහු මරණය තම ඇස් දෙකෙන්ම දැක්කා. ඔහු රෝහල් වල වයසක මිනිස්සු මැරෙනකන් නිහිව බලාගෙන හිටියා. ඇයි? මිනිස් සිරුර ඇතුළත ඇත්තට මොකද්ද වෙනස් වෙන්නේ කියලා ඔහුට දැනගන්න ඕන වුණා. ඒ කාලේ එක මහා පාපයක්. ආගමට විරුද්ධයි, නීතියට විරුද්ධයි, ලෝකයට භයානකයි. ඒත් ඔහුට සත්‍ය දැනගැනීම මේ හැම දෙයකටම වඩා වැදගත්. හදවත කොහොමද වැඩ කරන්නේ, රුධිරය කොහොමද ගලා යන්නේ, මොළය, නහර, මාංශ පේශි. අද වෛද්‍ය විද්‍යාව ටෙක්ස්ට් බුක්ස් වල තියෙන බොහෝ ඩයග්‍රෑම්ස් ඒවා මුලින්ම අඳලා තියෙන්නේ ඩා වින්සි. ඔහුගේ පොත්වල අකුරු පවා ලිව්වේ අනිත් පැත්තට. කණ්ණාඩියකින් විතරක් කියවන්න පුළුවන් වෙන්න. ඩා වින්සි ලියපු සටහන් සාමාන්‍ය නෙවෙයි. ඒවා වම් අතට ලියපු ඒවා නෙවෙයි. දකුණෙන් වමට, කන පිට. මිරර් රයිටින්. ඇයිද ඔහු එහෙම ලියන්නේ? ඒ දැනුම හැමෝටම දෙන එක භයානකයි කියලා ඔහු දැනගෙන හිටියා. ඔහුට පුළුවන් වුණා ලෝකය වෙනස් කරන්න. ඒත් ඔහු නතර වුණා. ඇයි? මිනිසා මේ දැනුමට තවම සූදානම් නෑ කියලා ඔහු හිතපු නිසා. ඔහුගේ ඒ අනාගත බුද්ධිය ඔහු ජීවත් වුණු කාලයට කොච්චර භයානකද කියනවා නම් ඔහුට සිද්ධ වුණා ඒ රහස් ලෝකයෙන් හංගන්න. සමහර මිනිස්සු ලෝකයට දැනුම දෙන්න බය වෙන්නේ නැහැ. ලෝකයේ ඒ දැනුමෙන් මොනව කරයිද කියලා බය වෙන්නේ. ලියනාඩෝ ඩා වින්සි දැනුම සංගවූ මිනිසා නෙවෙයි. ඔහු ලෝකයේ දැනුමට සුදුසු නැති කාලෙක ඒ දැනුම ආරක්ෂා කරපු මිනිසා. අවසාන වශයෙන් මට ඔයාලට කියන්න තියෙන එක දෙයයි. ලියනාඩෝ ඩා වින්චිට එදා සමාජය කිව්වේ පිස්සෙක් කියලා. ඒ නිසා යාළුවනේ ඔයාගේ අදහස් අනිත් අයට විහිළුවක් වගේ පේනවා නම් ඔයා කරන දේවල් සමාජයට අමුතුයි වගේ නම් බය වෙන්න එපා. සමහර විට ඔයාත් ඩා වින්චි වගේ ඔයාගේ කාලයට කලින් ඉපදුණු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර මිනිස්සු ලෝකය වෙනස් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ලෝකේ සූදානම් වෙනකම් ඉවසලා හිටියා. මේ වගේ හංගපු ඉතිහාසය අලුත් විදිහකට දකින්න දැන්ම ඉෂරා ඉන්ස්පයර් එක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකෙන් මීටත් වඩා භයානක රහසක් අරගෙන මම එනවා. එතකම් හිතන්න අලුත් දෙයක් කරන්න.